ඔයත් හැමදාම නිදාගන්නකොට ෆෝන් එක කොට්ටයට එහෙමත් නැත්නම් ඇඳ ළඟින් තියාගන්නවද? මේක කොච්චරනම් භයානකද කියලා දන්නවද? අද කතා කරමු ඒ ගැන මම මුලාවේ. සාදරයෙන් පිළිගන්නවා සැමදෙනා මම මුලාවට. සියල්ලන්ටම සුබ මොහොතක් වේවා. දුරකථන වලින් නිකුත් වන RF EMF විකිරණ අපගේ ශරීරයට කොච්චර බලපානවද? ඇත්තටම මේ විකිරණ අපගේ සිරුරට ඉතාම හිතකරයි. දුරකථන විකිරණ කියන්නේ මොනවද? සියලුම දුරකථන වයර්ලස් සිග්නල් එහෙමත් නැත්නම් රහන් රහිත තරංග නිකුත් කරන උපකරණ කියලා හඳුන්වන්න පුළුවන්. මේ වයර්ලස් සිග්නල් නිකුත් කිරීමට රේඩියෝ ෆ්‍රීකවන්සි ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ්ස් කියන රේඩියේෂන් එකක් භාවිතා කරනවා. මෙම රේඩියේෂන් එක නන් අයනයිසින් රේඩියේෂන් එකක්. ඒ කියන්නේ DNA වලට බලපෑමක් කරන්න තරම් ශක්තියක් මෙතන නැහැ කියලා EMF රිසර්ච් වලට අනුව තොරතුරු ලැබෙනවා. එතකොට මේ රේඩියේෂන් එකේ සංඛ්‍යාත පරාසය කොහොමද බලමු. දුරකථන වල සිග්නල් ෆ්‍රීකවන්සි එක මෙගාහර්ට්ස් 2000ක් දක්වා දිව යනවා. එතකොට මේ පරාසය නන් අයනයිසින් කියලා සලකනවා. ඒ නිසා DNA වලට අහිතකරතාවයක් මේ පරාසය තුල නැහැ. කෙසේ වෙතත් අපගේ නින්දට කුමන ආකාරයේ බලපෑමක් මේ දුරකථන වලින් සිදුවෙනවාද කියලා අපි බලමු. විවිධ අධ්‍යයනයන් වලදී මෙම විකිරණ නිසා නින්දේ ගුණාත්මක භාවය අඩු වී තිබෙනවා. ඒ වගේම නින්දට යාමේදී ඇස් චලනය වන වේගය වැඩි වෙලා තියෙනවා. ඒ විට නින්දට යාම ප්‍රමාද වී තිබෙනවා. නමුත් සමහර මිනිසුන්ගේ ශරීරවලට මේ විකිරණ වල බලපෑමක් නැති තරම්. මොකද ඒ ශරීර මෙවැනි අවස්ථාවලට ඔරොත්තු දෙන ලෙසින් සෑදී ඇති නිසා. කෙසේ වෙතත් මේ තරංග මගේ ශරීරයට එතරම් හානියක් නැති වුණ දුරකථන අමුතුමක් භාවිතා කිරීමට නුසුදුසු පැරණි දුරකථනයකට පැමිණෙනවා නම් ප්‍රවේශම් විය යුතුයි. මොකද ඒ වගේ දුරකථනයක පිටවන විකිරණ පරාසය ඉතාමත් වැඩි. කොහොම හරි නින්දට බාධා කරන හේතු විදිහට ගන්න පුළුවන් නිල් පැහැති එළිය blue light. මෙන්න මේ එළිය අපගේ ඇස් වලට අහිතකර අතර නින්දට පෙර එය දකිනවා නම් නින්දේ ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ නිසා ස්මාර්ට් ෆෝන්ස් වල තියෙන night mode එහෙමත් නැත්නම් blue light filter, eye protect වගේ ඔප්ෂන්ස් භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම වැඩි වේලාවක් දුරකථන භාවිතා කිරීම අපගේ මුලය අධික වෙහෙසනවා. මේ නිසාද නින්දේ ගුණාත්මක භාවය අඩු වෙනවා. අඩුම තරමේ නින්දට යාමට පැයකට පමණ පෙරදිවත් දුරකථන භාවිතා කිරීම අවම කරන්න. කෝල් එකක් ගන්න වගේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ මොළයට ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ දුරකථන විකිරණ අපගේ ශරීරය හරහා විනිවිද යනවා කියන සාක්ෂි තියෙනවා. අපගේ පිටසමේ ඒවා අවශෝෂණය කරගත්තට ගැඹුරු පටක දක්වා ළඟාවීමක් සිදු වෙන්නේ නැහැ. කොහොම හරි ෆෝන් එක කොට්ටයට තියාගෙන නිදාගත්තට කිසිම අහිතකර බලපෑමක් විද්‍යාත්මකව සනාථ කරලා නැහැ. හැබැයි මෙන්න මේ දේවල් කරන්න එපා. කොට්ටයට යට දාලා charge එකට plug කරලා නින්දට යන එක ෆෝන් එක heat වෙලා පුපුරා යාමට ඉඩ තිබෙන බව විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම නින්දට බාධා කරන calls notifications off කරන්න. රාත්‍රී 8ට පමණ දුරකථන භාවිතා කිරීම අවම කර රාත්‍රී 11ට පමණ පෙරදිවත් නින්දට යන්න. රාත්‍රියට අනිවාර්යයෙන්ම මම කලින් කියපු blue light filter වගේ options භාවිතා කරන්න. කොහොම හරි අවසාන වශයෙන් දුරකථන විකිරණ එතරම් භයානක නැහැ. ඒත් ඔයා ළඟ භාවිතයට නුසුදුසු පරණ මොබයිල් ෆෝන් එකක් තියෙනවා නම් වහාම අලුත් දුරකථනයකට මාරු වෙන්න. එහෙමනම් මම මුලාව අදට ඔබෙන් සමුවරගන්න යන්නේ. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔබ සියලු දෙනාටම මේ මත සුබ වේවා.